පුළුවන්. මේ රස්නේ වගේ අපි මේ ගිය ගමන ප්‍රතිපුරා ගමන දන්න කම්පැනි එක මල්ලි කට්ට තමයි මේ ගමන ගියේ. ගොඩක් කට්ටිය ගියා. මේ කට්ටිය දැන් මේ ප්‍රමුඛ යන ගමන පරිසරය හරි ලස්සනයි. හැමතැනම රටේ පිටේම කඳු තිබුණා. ඒ අතරමඟ කඳු ගස් කුඹුරු යායවල් පැහැදිලිව පේනවා. කියන ගමන් කට්ටිය හරි විනෝදෙන් ගමන යනවා. තමන්ට පැය 60 kilometers per hour speed limit cameras. ඒ නිසා අපි ඉතින් සින්දුවක් අහගෙන ගමන යන ගමන් තමයි මේ ඉන්නේ. 60 kilometers per hour speed limit cameras. මොන කිව්වට මොකද්ද කියන ගමන කියලා කිව්වේ නේද? දැන් මේ රස්නේ කාලේ ඉතින් රස්නේ ඒකද වැඩ කරලා කම්පැනි වල ස්ට්‍රෙස් එක අතරේ වගේම රස්නේ මුලස ගන්න බැරි නිසා නිමාඩු තිබුණා. නිමාඩු දවස් කීපයක් හම්බුණා රස්නේ නිමාඩු. ඒකින්ද අපි මේ යන්නේ නාන්න තැනක් ගන්න. දැන් ළඟපාත තැන් තියෙනවා ඒවා ගොඩක් අපිරිසිදු වෙලා කට්ටිය අපිරිසිදු කරලා ඒ හින්දා තමයි මේ කඳු වතරින් ගලන මේ පොළ පාරවල් එහෙම තියෙනවා. ඒකක් හොයාගෙන යන්නේ. හරියටම තැනක් දන්නේ නැහැ. මොකද කාලයක් ගියාන් පස්සේ කලින් ඇවිල්ලා නාපු තැන ආයෙ නාන්න විදියක් නැහැ. ඒ ඔක්කොම කට්ටිය යටා කරලා වෙනස් කරලා ඊට පස්සේ ආයෙ ඒක කොන්සා මේ ඉදිකිරීම මනම් කරන හින්දා ඒ ඔක්කොම දැන් වෙනස් වෙලා කලින් ගියපු දැනට ආයෙ යති එතන වෙනස් වෙලා එතන ඒව කරලා ඉතින් ආයෙ එතන නාන්න බෑ. ඒක අතකට හොඳකුත් තියෙනවා. දැන් තව ඒකට අලුත් තැනක් හොයා. ඒක අලුත් තැන් දැන් හොය යන්න වෙනවා. ඒකට පොඩි ගමනේ චාටර් එකකුත් තියෙනවා. ඒ වුණාට ඉතින් විනෝදෙකුත් තියෙනවා. මේ ඇවිද දැන් දවස් පුරාම හෙව්වා. දැන් තැනක් තියෙනවා කියලා එතනද මේ යන ගමන් කමක් නැහැ. මොනදේ වුණත් දවසම ඔය හරි ගිහින් හොඳට නල යනවා කියලා කට්ටිය හිතාගෙන දැන් මේ යන ගමන් තවත් වාහන කීපයක් ගියා. අනිත් කට්ටිය මේ වෙනම යනවා. ඒ කට්ටිය ගිය තැනට යන ගමන් ඉන්නේ. ගිහින් බලමු. මේ යාළුවෝ ටික ඒගොල්ලොත් හරි විනෝදයෙන් යනවා. අවුට පරිසරෙත් ලස්සනයිනේ. කම්පැනි වල ඉර වෙලා වැඩ කරන ගමන් වගේ නෙමෙයි පරිසරය කියන්නේ පරිසරයක් කොට පිටේ තියෙන්නේ. පාරවල් දෙක එක්කන් එල එහෙම මොනවද කොරියා විදේශීන් මොන කෙල මේ ගණ්ඩ බෑන් කම්පැනි වල ඉර වෙලා වැඩ කරන ගමන් ලාගෙන යන ගමන් ඉන්නේ. අදත් සෑහෙන රස්නේ මේ කොරියාවේ සෙල්සියස් 40ට ලඟ වෙලා තියෙනවා. උෂ්ණත් ආඹරවල ඉන්න බෑ. ඇහෙන් දාගෙන ඉන්නත් බෑ. AC වල තමයි ඉන්නේ. ඒ හින්දා මේ වගේ එළියට බෑ. ඉතින් මේ හරි ලස්සනයි පරිසරය. ඒ වගේ මේ ඔය විදිහට පාලම් ගහලා සපාලම් වලින් ගහලා ඒවත් බලා ගන්න පුළුවන් යන්නේ නම ඒ හරිම සුන්දර දර්ශන කීපයක් බලා ගන්න ගමන් දැන් අපි යන ගමන් හරිම විනෝදයි.
වතුරට බැස්සා. මරු ඈ. බලන්න ඕනේ. හරිම විනෝදයි. මරු. බැංගී තිබ්බ රස්නේ ඔක්කොම ගියා. ඒකට. යටේ එබුවත් නැරෙන්නේ. ලයිව් ගාඩ් නේ අරු ඇවිල්ලා එපා කිව්වා. ඒ වුණාට අර පරණ තැන වගේ මේකේ මේ අර ගලා යන එක ආතල් එක තියෙනවා නේ. අරගේ මේ කලින් මේ ගලා ගියේ නෑනේ මතකද? ඈ? ගලා ගියා මේක. ඒකේ ගියේ නෑ බං මෙච්චර එකකින් ගියේ නෑනේ. Live දාලා අන්තිමට මෙතන ගැඹුරුත් නෑ වැඩි. ඒ හින්දා භයානකකමකුත් නෑ. උඩ තියෙන භයානක තැන් මෙතන වැඩි ගැඹුරුත් නෑ. ඒ හින්දා විනෝදයක් ගන්න පුළුවන්. මෙතනම ඇවිල්ලා හරියනවද? ඒක අර ආරෙම කියපේ වැරදිද කියලා. ඔය දිනන කියන. මට එනකොට වාහනේ ඕනේ බැලලාද? ඔව්.